behind the scenes with Fernando කියන මේ වැඩසටහනට මට සුවිශේෂ වූ කාරණාවක් තියෙනවා. මේ වැදගත් දෙයක් මම මේ එහෙම කියන්නේ අපි තිරේ පිටපස්සේ ඉන්න අය. අපිව කවුද ඉස්සරහට ගේන්න කැමති වෙන්නේ? නල්ලිලියෝ තමයි සාමාන්‍යයෙන් ඉස්සරහට ගේන්නේ. ඒ ගණන තමයි ජනප්‍රියකම තියෙන්නේ. නමුත් අපේ කරන කාර්යභාරයන් කොච්චර මේ විශාලද කිව්වොත් මේ වගේ දේවල් එලි දක්වන්නේ මේ වගේ වැඩසටහනක් වලින් මං හිතන මම දකින හොඳ වැඩසටහනක් කියලා මම මේක බලනවා. මේ වැඩසටහන කලිනුත් මම මේක ගැන හොයලා බැලුවා. ඇත්ත වශයෙන්ම ඉතාමත් හොඳයි. ඔය ගන්න උත්සාහය ඉතාමත් හොඳයි. මම යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කරන්න කැමතියි. මේ වැඩසටහනේ තව විෂුවල්ස් පුළුවන් තරම් රූප මාධ්‍යයෙන් පෙන්වන්න පුළුවන් නම් වඩා හොඳයි කියලා. සහ මේකේ යම් කිසි ඉදිරියට වෙනස් ස්වරූපයකින් ඉදිරිපත් කරන්න ක්‍රමවේදයක් තියෙනවා නම් මම දන්නවා ඒක අමාරු වැඩක්. ඒකට කාලය ඕනේ සහ ඒකට කැපවීම සහ මුදල් අරගෙන ගොඩාක් මේනවා. මම හිතන්නේ මේක ඉතාම හොඳ වැඩසටහනක් බවට පත් වේවි. මේ වෙනස අපි ආසයි ඉදිරියට බලන්න. ස්තුතියි කියන්නේ මම හතුපතලෙන් කියන්න තියෙන්නේ ගයන්ට. ගයන්ගේ මේ කැපවීම තුළින් තමයි අපිට වශයෙන් අපි එළියට එන්නේ. නැත්තම් ගයන් මේ වගේ දෙයක් කරේ නැත්තම් මම හිතනවා මේ කලා අධ්‍යක්ෂ පසුතල නිෂ්පාදන නිර්මාණ සැලසුම් කරන හැංගිලා ඉන්න වෙන්නේ. ඒකින්ද මම ගයන්ට ප්‍රාර්ථනා කරනවා තව තවත් දියුණු වෙලා සංගවිච්ච කලාකරු තිරේ පිටිපස්සේ ඉන්න නියම සැබෑ කාර්මිකයෝ සැබෑ නිර්මාණකලු එළියට දක්වන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.